ගත්තු පොලිසල්ලි වෙලාවට දෙන්න බැරි නම් නොගෙන ඉඳපන්. ඔබට පොලිසල්ලි දෙන්න බැරි. පොලිසල්ලි ගෙවන්නෙත් නැත්නම් ඔබ මේ කරන බිස්නස් වල සල්ලි කො? පොලිසල්ලි වලට හිලව් වෙන්න මම මේ බයික් එක අරගෙන යනවා. තාත්තගෙන් ගත්ත සල්ලි ටික ගෙවලා ඕන්නම් බයික් එක අරන් ඵලයක්. අනේ මේක අරන් යන්න එපා මගේ පුතේ. උඹේ බාන වලින් මට වැඩක් නැහැ. බයික් එක අරන් යනවා මම. අනේ එපා පුතේ. අනේ පුතේ ඔබ යන්න එපා. අයියෝ ඔච්චරයි. එන්නේ මගේ ළමයට උගන්වන්න. හෙලෝ සුමුදුවා මේ සිරිපාලයේදී තමයි බයික් එකේ තියෙනවා. දවල්ේ ලගි අරන් වරේ. තාත්තේ මොකද තාත්තේ අර පොලි වසන්තගේ පුතා තාත්තගේ බයික් එක අරන් යන්නේ? ඇයි තාත්තේ ඇස්වල කඳුළු? තාත්තේ. ඇයි තාත්තේ අඬන්නේ? තාත්තේ. මොකද අඬන්නේ කියන්න? ඇයි මොකක්ද උනේ? පුතේ වෙලන්නේ. අපි දුප්පත් ඉන්න තමයි මේසෙ. පොලිස් මුදලාලිගේ පුතා ඇවිල්ලා අපේ බයිසිකලේ අරන් ගියා බං. අපේ බයික් එක අරන් යන්නේ ඇයි? අපි මිනිහාගෙන් පොලියට සල්ලි අරන් නැහැ. ගත්ත පුතේ ගත්තා. ඒ මොනවටද? උඹේ ඉස්කෝලේ යන්න පොත්පත් ගන්නයි. උඹේ පන්ති පීස් ගෙවන්නයි බං. ඇයි තාත්තේ මට මේ දේවල් කිව්වේ නැත්තේ මෙච්චර කාලයක්? මට ඉගෙන ගන්න ඕන නෑ. මම හෙට ඉඳන් ඉස්කෝලේ යන්නෙත් නෑ. මම හෙට ඉඳන් රස්සාවකට යනවා. එපා මගේ පුතේ එපා. අම්මා නැති වුණ දවස් ඉඳන් ගෙදර වෙන පීනේක ඉඳන් කරලා ගයක් ගාන ගිහිල්ලා ඇඹිලි කඩලා ඒවා විකුණලා ඔයායේ හැමදේමත් කරලා මට උගන්වන්නත් වේදම් කරනවා තාත්තේ. මට බෑ තාත්තේ. මං හෙට ඉඳන් කොළඹ රස්සාවකට ගිහිල්ලා අම්මගේ තාත්තට හැමදේම කරලා දෙනවා. මට බෑ තාත්තේ. මම යනවා. මගේ පුතේ මගේ අතපය හයිය තේනකම් මං උඹට උගන්වනවා. යන්න එපා පුතේ. යන්න එපා මාව දාලා. නෑ තාත්තේ. අතපය හයිය තිබිලත් මගේ තාත්තා මට බලා ගන්න බැරි නම් ඒ ඉගෙනුමෙන් මට ඇති වැඩක් නෑ තාත්තේ. මම යනවා. මං කොළඹ හොඳ රස්සාවකට ගිහිල්ලා මගේ තාත්තව හැමදාම හොඳට බලා ගන්නවා. මම යනවා තාත්තේ. මම යනවා. තාත්තේ. ඔව් මගේ පුතේ කියන්න. තාත්තා මං ගිහින් එන්නම් තාත්තේ. මේ ගමන මට යන්න වෙනවා තාත්තේ. මං ගිහින් එන්නම්. තාත්තා හිතන්න එපා මම මේ හිතුවක්කාර ගමනක් යනවා කියලා. මං තාත්තා කියන දේ අහන හොඳ පුතෙක්. මම තාත්තට කරලා පෙන්නන්නම්. මට මේ හැමදේම කරන්න පුළුවන්. මං ගිහින් එන්නම්.